හරිද? මේ අහන්නකෝ අම්මේ. ඔක්කොටම කලින් එයා කලයක කරන්න අනේ චූටි දුව තනියෙන් යන්න එපා පැය ගාණක් නේ මං එන්නම් කියලා ගිහිල්ලා. ඔයා මොකද මේක පාට කොණ්ඩේ කලය කරගත්තේ? ඔව් ඉතින් අනේ ඔයා කොණ්ඩේ කලය කරගෙන යනවා මං තාත්තට ෆොටෝ එකක් එවලා කිව්වා ලස්සනයි නේද අනේ කියලා. ඔයත් ආසනම් කරගන්න කියලා කිව්වා. තාත්තිට ඒක යවලා ආසයි කිව්ව ගමන් තාත්ති කලය කරන්න කිව්වා. මේ මගේ අහිංසක තාත්තා දැන් අවුරුදු ගාණක් එක දිගට රැවටෙනවා දෙයියනේ. අනේ ඒ වුණාට මාර ලස්සනයි අම්මේ. අර ඔයා දැන් කිව්වනේ වයස පාටයි කොණ්ඩේ පොඩ්ඩක් ඉදීගෙන එනවා කියලා. දැන් බානෝනේ අං කොණ්ඩේ ලස්සන. මොකද තාත්ති වශී වුණාද ඊයේ? එයා මට වශී වෙලා දැන් අවුරුදු ගාණක් හරිද? මේ අහන්නකෝ අර ඕඩර් එක කොහෙද තිබ්බේ? අපේ කාමරේ තියෙනවා ගිහලා බලන්නකෝ ඒක අරන් එන්නකෝ මොනවාද බබායි? ඒක බෙඩ් ෂීට් ඕඩර් එකක් මම ඔයාට පෙන්නන්නම් කියලා ගත්තේ ඕඩර් එක දැම්මේ. ඉන්නකෝ මං අරන් එනකම් ඉන්නකෝ. ඔන්න අම්මි දැන් ඔයාට සිංහල අලුත් අවුරුද්දට කහපාට ක්‍රිස්මස් එකට කොලයි රතු පාට බෙඩ්ෂීට් දාගන්න දැන් බය වෙන දෙයක් නැහැ. කෙලින්ම KMK ෆැෂන් හවුස් එකේ කන්ටැක්ට් නම්බර් එක මම ඔයාලට දෙන්නම්. කෝල් එකක් දීලා ඔයාලට කස්ටමයිස් විදියට ඔයාලට කරගන්න පුළුවන් වගේ බෙඩ්ෂීට්ස් ටික. මට ආයෙ වද දෙන්න එපා රත්තරන් shopping යන්න. රයිට්. මේ තියෙන්නේ ලස්සනයි නේද පුතේ? හරි ලස්සනයි අනේ. බලන්න පම්මි එයාලගේ තියෙන ලස්සනයිනේ. Yes, very nice. මේගොල්ලොන්ගේ ඔයාලගේ අපි කිව්වහම මම යාලට බෙඩ් එකේ සයිස් එක ඒ ඔක්කොම මම ෆිටිං ෂීට්ස් ඔක්කොම යාලා කස්ටමයිස් කරලා අපිට රටේ ඕනම තැනකට යාලා ඩිලිවරි කරනවා. KMK Fashion House කියලා TikTok page යාලගේ WhatsApp මේ ඔක්කොම තියෙනවා ඩීටේල්ස් ටික. යාලව කන්ටැක්ට් කරන්න පුළුවන්. දැන් ඉතින් ඔබතුමීටත් තියෙන යාලව කන්ටැක්ට් කරලා උත්සව සමයේ ඔයාගේ බෙඩ් ෂීට් ටික කස්ටමයිස් කරගන්න. හොඳේ? ඔව්. මට දැන් ලේසි. ඒ ඔයාගේ ඇඳට විතරද ගත්තේ අපේ ඇඳ ටිකක් ගත්තේ නැද්ද? ඔයාටත් ටිකක් ගත්තා මේ දෙකක් තියෙනවා. අන්න එහෙම එන්න. හිමීට ට්‍රාන්ස්ෆර් කරන්නකෝ මට පේමන්ට් එක. හිරේ. ඉතින් දාලා බලමු අපි. දාලා බලමු. comfortable and durable material අම්මි. ඔයාගේ රූම් එකේකත් අපි දාලා බලමු. තේ චුට්ටක් හදාගෙන එන්නකෝ මැනික. අනේ චූටි මැඩම්. දෙන්නේ.